11 ශ්‍රේණියේ ඉගෙන ගන්න මම තන්වි දිනාය. අද මම කල්යාණ මිත්‍රයන් ගැන රසවත් කතාවක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි ආවේ. ඒ කතාව පටන් ගන්න කලින් මම මෙහෙම කතන්දරයක් කියලා ඉන්නම්. එකමත් එක වනාන්තරයක ලොකු නුග ගහක් තිබුණා. මේ නුග ගහේ කළු කපුටුහාමි කෙනෙක් එයාගේ යාළුවා එනකම් බලාගෙන හිටියා. ඔහොම ටික වෙලාවක් යනකොට එයාගේ යාළුවා වෙන ලේන් හාමි ගහ දිගේ බඩ ගාගෙන එයා ළඟට ආවා. මේක දැකපු කපුටුහාමි හිනා වෙලා එයාගේ යාළුවාට හිත රිදෙන විදිහට කිව්වා, අනේ යාළුවේ, ඔයා කොච්චර පවුද? ඔයාට මට වගේ පියාඹන්න බෑ, ගහ දිගේ බඩ ගන්න විතරයි පුළුවන් කියලා. කොච්චර හිත රිදුනත් මේ කතාවට ලේන් හාමි තමන්ගේ යාළුවාගේ හිත නොරිදෙන විදිහට මෙන්න මෙහෙම කිව්වා. ඒ වුණාට යාළුවේ, මට මේ ගහ දිගේ ඉහළට පහළට පැන දුවන්න පුළුවන්. හැම අත්තකටම ඇවිදින්න පුළුවන් කියලා කිව්වා. නමුත් මේක පිළිගන්න අකමැති වුණ කළු කපුටුහාමි ආයෙත් hina වෙලා ඈතට පියාඹලා යන්න ගියා. ඔන්න තවත් දවසක ලොකු වැස්සක් එක්ක මේ කළු කපුටුහාමි පියාඹගෙන යනකොට කුලකට එයාගේ අත්තට වාවන් නැතුව එක පාටම ළඟ තිබුණ ලොකු මඩ වගුරකට මේ කළු කපුටුහාමි වැටුණා. එයා කොච්චර උදව් ඉල්ලලා කෑ ගැහුවත් එයා කෑ ගහන එක කාටවත් ඇහුන්නේ නැත්තේ. එච්චර ලොකු වැස්සක් තිබුණ කපුටුහාමිට අහන සද්දය ඇහිලා එයාට උදව් කරන්න මේ ලේන් හාමි දුවලා ආවේ එයාට කලින් කියපු දේවලුත් අමතක කරලා. හොඳටම අමාරුවෙන් හිටපු කළු කපුටුහාමිට ලොකු කෝට්ටක් ගෙනල්ලා මේ ලේන් හාමි තනියම උදව් කරා. පේනවා නේද යාළුවේ, ඒ වගේ යාළුවෝ අපිට අද සමාජයේ හම්බ වෙන්නත් පුළුවන්. ඔයාටයි මටයි හම්බ වෙලා තියෙන්නත් පුළුවන්. කළු කපුටුහාමි වගේ අපව නොසෑහෙන්න අපිව අපකීර්තියට පත් කරන යාළුවෝ මෙන්ම වචනකින් හරි අපට උදව් කරන යාළුවෝ තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ යාළුවෙක් කල්යාණ මිත්‍රයෙක් හොයාගන්නවට වැඩිය තමන්ගේ යාළුවට අපි කල්යාණ මිත්‍රයෙක් වෙන එක තමයි වටින්නේ. ඉතින් මගේ කතාව ඔයාලගේ හිතට අරගෙන තමන්ගේ යාළුවට කල්යාණ මිත්‍රයෙක් වෙලා හොඳ ජීවිතයක් ගත කරන එක ඔයාලට බාර කළා. මම මෙතනින් නවත්තනවා.